අද අපි යන්න තියෙන්නේ රිවර්ස්ටන්. දැන් ඉන්නේ නාවුල්ලේ. මාත් එක්ක යන්න හම්බෙනවාද ලයිරු. එතකොට ලයිරු ලැගිටින් ඉඳලා තමයි යන්නේ අපි ටුවර් එක. අපි බලමු ඉස්සරහට. ඔයගලන්ට හොඳ අත්දැකීමක් ගන්න පුළුවන් වෙයි. අද අපි රිවර්ස්ටන්. තව අපි යන්නේ කොහෙද ලයිරු? රිවර්ස්ටන් නම් සෙම්බුවත්ත. දැන් අපි ඉන්නේ හරියටම අරංගල ගලට ඉස්සරහා ගියොත් හරි. එතකොට අපි බැලුවොත් එimhe අරංගල ගල පේනවා මේ ඉන්න තැනට හොඳට. අපි දැන් ඉන්නේ මාතලේ රත්තොට පාරේ ඉන්නේ. මාතලේ රත්තොට පාරේ අපි උදේට කන්න නැවැත්තුවා. හොටෙල් එක නම් අමිල ෆුඩ් කේටර්ස් කියලා. අපි උදේට කන්න ආවා. තියෙනවා පරාට තියෙනවා. ඉන්දියාප්ප තියෙනවා. ඉතර රොටි තමයි තියෙන්නේ. ලයිව් තින්නවා මාත් එක්ක. එහෙනම් අපි කාලා කන්න පටන් ගමු. අයිබෝන් අපි දැන් ඉන්නේ රිවර්ස්ටන් පාරේ. රිවර්ස්ටන් අපි යන ගමන් ඉන්නේ. අපි බබල් ගියල්ලට අපි දැන් අපි යන්නේ බබල්ගිරි යන්නට. දැන් අපි බබල්ගිරි යන්න ගමන් ඉන්නේ. දැන් අපි ඉන්නේ බඹරගිරි යල්ලේ. බඹරගිරි යල්ල බලන්න වෙන්නේ ඉන්නේ. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මේ පාලම එනකොට ගොඩක් පරිස්සමෙන් එන්න. ඇවිල්ලි ඉවරලා ඔයගොල්ලෝ මේක බලන්න. බලලා ඉවරලා මේකේ තියෙන පරිසරයට කිසිම හානියක් කරන්න එපා. ඒක තමයි කියන්න තියෙන්නේ. මොකද පරිසරයට හානියක් කරොත් ආයෙ අපිට ඇවිල්ලා බලන්න මේක ඉතුරු වෙන්නේ නැහැ. ඒකින්ද කිසිම පරිසරයට හානියක් කරන්නේ නැතුව ඔයගොල්ලෝ ඇවිල්ලා මේක බලලා මේක සුන්දරත්වය විඳලා ඊළඟට බලන්න යන තවත් කෙනෙකුට මේක ඉතුරු කරන්න. ඉතුරු කරලා ඉවරලා සතුටින් ඕගොල්ලන්ගේ චාරිකාව නිම කරන්න. ඔයාලට මේනයි දැන් මීදුම ඇවිල්ලා තියෙන්නේ. අපි තා ටිකක් යන්න තියෙනවා. ඒසල ලයිව් එක කිලෝමීටර් කීයක් විතර තියෙනවද? තාම ඉතින් විදියට 3ක් විතර තමයි තියෙන්නේ. තා කිලෝමීටර් 3ක් විතර තියෙනවා කියලා කියනවා ලයිරුවා. මේ අතර මං ගිලා ඉන්නේ ආයි වට්ටම ෆීලිං එකක් තියෙන්නේ. සම්ද බොර වට්ටම ෆීලිං එකක් තියෙන්නේ. මොකද තනිකර මීදුමෙන් වැහිලා තියෙන්නේ. දැනුත් මීදුම වැහිලා තියෙන්නේ. දැන් මේ මීදුම අස්සෙන් තමයි යන්නේ. බලමු ඉතින් ඉස්සරහටම අපිත් එක්ක රැඳිලා ඉන්න ඕගොල්ලෝ. අපි බලමු ඉස්සරහට ගිහලා මොකද වෙන්නේ කියලා.
රිවර්ස්ටන් ග්‍රෑන්ඩ් හොටෙල් එක තියෙන්නේ මෙතන තමයි පාල්ස්. රිවර්ස්ටන් ග්‍රෑන්ඩ් හොටෙල් එක. අපි අද නැවතුම් පොළ ඔක තමයි වෙන්නේ. එන්න පාර පේන්නේ නැති මට්ටමකට එන්න යන්නේ. පාර පේන්නේ නැති මට්ටමක දැන් තියෙන්නේ. මේක දැන් මීදුම අපිව ඇත්තටම ආක්‍රමණය කරලා තියෙන මීදුම. ඔයාලට පේන්නේ සම්පූර්ණ ඉස්සරහා මීදුමේ වැහෙනවා. වැහිලා තියෙන්නේ දැන්. කිසිම දෙයක් පේන්නේ නැහැ තනිකර මීදුමේ වැහිලා තියෙන්නේ. අද ආපු අපි ක්ලයිමේට් එක නම් ඇත්තටම හොඳයි ගොඩක්. නේලා හිරු. අනිවාර්යෙන්. පාර පේන්නේ තරම්ම මීදුම. වව්. ඒක නෑ. අපි දැන් ඉන්නේ රිවර්ස්ටන් වල. Hi brother. අපි දැන් ඉන්නේ රිවර්ස්ටන් ඇතුලේ. මේන් ගේට් එකෙන් ඇතුල් වෙලා ඉන්නේ. මේන් ගේට් එකෙන් ටිකට් එකක් ගන්න ඕනේ රුපියල් 50යි වෙන්නේ ඒක. 50යි නේද? රුපියල් 50යි. අම්මත් නෙවෙයි මචං. 70. ඔත් අපි දෙන්නටම ගියේ 150යි. ඒක ඔයගොල්ලෝ බැලන්ස් කරගන්න ගන්න. 75. එතකොට අද ඇත්තටම ක්ලයිමේට් එකත් හොඳයි අද කට්ටියත් අඩුයි. ඕගොල්ලෝ තේරෙනවා නම් ගොඩක් සතිය දවස්වල එන්න වීකෙන්ඩ්ස් එකෙන් එන්න එපා ගොඩක් වැඩි කට්ටිය. පට්ටම කූල් එකක් තියෙන ඇතුළ. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. බලමු ඉස්සරහට ගිහිල්ලා මොනවද අපිට බලන්න තියෙන්නේ. අපිට දකින්න තියෙන්නේ. සත්තු හිම කවුද ඉන්නේ? අපි ඔක්කොම විස්තර බලමු ඉස්සරහට. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක.
තව පොඩ්ඩක් දුර දිනකට කැමරාවක් දින පොඩි ගහි වලාකුළුකුත් එනවා. අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. කොහොම බලන්නකෝ. කොහොම බලන්න view එක අනිත් පැත්ත. බලාගෙන අපි යනවා දැන් ඉස්සරහට. ඉස්සරහට යනවා ඉන්නේ. ඊළඟට ස්ටොප් එක බලමු.